ආයිබෝවන් සුබ දවසක්. ඉතින් මේ වීඩියෝවේ තම්බේල් එක දැක්කහම ඔයාලා දන්නවා අද අපි කතා කරන්නේ මොනවද කියලා. ඉතින් ගොඩාක් අය පිටරට ඉගෙන ගන්න සොයා බලනකොට ඒ සඳහා බලපාන සාධක ගොඩාක් තියෙන්න පුළුවන්. සමහර අය ඇත්තටම අධ්‍යාපනය ලැබලා නැවත ශ්‍රී ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් අය ඉගෙනීම ඉන්න අනතුරුව ඒ රටේ සෙටල් වෙන්නේ කොහමද? මේ වගේ ගොඩාක් දේවල් හිතනවා. ඉතින් ශ්‍රී ලංකාවේ අපි අතර තවමත් එතරම් ජනප්‍රිය නොවුණු රටක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ලෝක පිළිගත් උසස් අධ්‍යාපන අවස්ථාවක් අඩු මුදලට ලබා ගන්න පුළුවන් යුරෝපානු රටක්. ඉතින් මගේ වීඩියෝ මාලාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අය නම් දන්නවා මොකද්ද මේ රට කියලා. මේ රට තමයි ඕස්ට්‍රියාව. ඇත්තටම ඕස්ට්‍රියාව යුරෝපයේ මධ්‍යමේ පිහිටලා තියෙන කුඩා රටක්. ඒ වගේම ලොව ඉහළ ජීවන තත්ත්ව දශකයක් හිමි කරගෙන ඉන්නවා වගේම ඒක පුද්ගල ආදායම ඉහළ සංවර්ධිත රාජ්‍යයක්. එසේම යුරෝපානු සංගමයේ සමාජික රටක් සහ ශෙනගන් සමාජික රටක්ද වනවා. විශේෂත්වය තමයි ඕස්ට්‍රියාව තුළ ඔබට උපාධියක් හිමි කර ගැනීමට එහෙමත් නැත්නම් පශ්චාත් උපාධියක් හිමි කර ගැනීමට වැයවන්නේ ඉතාම අඩු මුදලක්. ඇත්තටම ශ්‍රී ලංකාවේදී පවා අපිට උපාධියක් හදාරන්න මම කියන්නේ පෞද්ගලික ආයතනයකින් උපාධියක් හදාරනවා නම් බොහෝ මුදලක් වැය වෙනවා. ඉතින් අපිත් ශ්‍රී ලංකාවේ ඉඳලා විදේශ අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න ඕනි කියලා හිතනහම අපිත් කරේ YouTube නාලිකා කිහිපයක්ම අධ්‍යයනය කරලා අපි ඒ සම්බන්ධයෙන් ගොඩාක් කරුණු රැස් කරගත්තා. ඊළඟට අපි විදේශ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය නිසා අපි ලංකාවේ තිබ්බ ඒජන්සි කිහිපයකටම ගිහිල්ලා ඔවුන් හමු වෙලත් අපේ අවශ්‍යතාවයන් කතා කරා. නමුත් මම දැන් මේ වීඩියෝ ආරම්භ කරනකොට කිව්වනේ අපි කොහොමද ඕස්ට්‍රියාවට ආවේ කියලා වලට කියනවා කියලා. ඉතින් අපි ගිය එක ඒජන්සියකින්වත් අපිට සාර්ථක පිළිතුරක් අපිට හිතුණා අපිට ලබා ගන්න බැහැ කියලා. ඉතින් එහෙනම් අපි කොහොමද කොහෙටද ගියේ? ඉතින් අපිට හම්බ වුණා Facebook group එක SL Student in Austria කියලා. ඉතින් මේ page එකෙන් අපි ගොඩාක් තොරතුරු ලබා ගත්තා. ඇත්තටම මේ වෙලාවේදී අපේ සහෝදරයව ආදරයෙන් මතක් කරන්න ඕනි. ඔහු පියවරෙන් පියවර කොහොමද මේ ඕස්ට්‍රියාවට අයදුම් කරන්නේ මේ දේවල් පැහැදිලිව ලියලා ලිපි පෝස්ට් කිහිපයක් පළ කරලා තියෙනවා. ඉතින් මමත් ඔයාලට ආරාධනා කරනවා මේ page එක පරිහරණය කරන්න කියලා. ඉතින් අපි ඕස්ට්‍රියාව තුළ අපිට ගැලපෙන උපාධියක් සොයා ගැනීමේ සිට එතනින් ඉහළට අපි කරන්න ඕනේ සියලුම දේ පියවරෙන් පියවර මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඊළඟට දැන් අපි විදේශ රටක අධ්‍යාපනය ලබන්න තෝරගත්තට පස්සේ එතනින් එහාට අපි කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම දැන් ශ්‍රී ලංකාවෙන් ගොඩක් යන විදේශ රටවල් තියෙනවා. එතකොට දැන් ඒ වගේ නීති රීති වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ රටවල් වලට උත්සාහ කරපු අයත් දැන් ක්‍රමයෙන් මේ ඕස්ට්‍රියාව වගේ රටවල් වලට අයදුම් කිරීමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ මාලාවෙන් එහෙම අයදුම් කිරීමට සූදානම් වෙලා ඉන්න අයට උදව්වක් වෙයි කියලා. ඉතින් අපි කුඩා දරුවන් දෙදෙනෙකු සමග තමයි ඕස්ට්‍රියාවට පැමිණලා තියෙන්නේ. ඉතින් මේ ගෙවුණ කෙටි කාලයේදී අපිට ලැබුණ අත්දැකීම් අනුව අපිට හිතෙනවා අපි ගත්තේ වඩාත්ම හොඳ තීරණයක් අපේ ජීවිත සම්බන්ධයෙන් කියලා. ඇත්තටම හරිම නිදහස් සාමකාමී වටපිටාවක් ඒ වගේම දියුණු සමාජීය පරිසරයක් ඕස්ට්‍රියාවේ අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම මම ඉස්සරහට කොහොමද දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු අපි කොහොමද පාසලක් සොයාගන්නේ මේ වගේ දේවලුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මොනවා හරි මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරලා සඳහන් කරන්න කියලා ඉල්ලනවා. එතකොට අපිට ඒ සම්බන්ධයෙන් පිළිතුරු විදිහට වීඩියෝ රැගෙන එන්න පුළුවන්. ඇත්තටම විදේශ රටක අධ්‍යාපනය ලබන්න අපි ගියාම අපි පළවෙනි අවුරුද්දේ කෝස් B එක කොහොම හරි ලංකාවෙන් සොයාගෙන එනවා ගොඩක් අය. ඊළඟට ඊළඟ අවුරුද්දේ කෝස් B එක හොයාගන්න බැරිව මගේ සමහර වෙනත් රටවල් වලට විදේශගත වෙච්ච යාළුවෝ ඉන්නවා. ඉතින් යාළුවට ඒක හරිය පීඩනයක්. මොකද ඒක මේ ඊළඟ මේ අවුරුද්දේ කෝස් B එක හොයාගන්න ඕනි. තමන්ගේ ජීවන වියදම ආවරණය කරගන්න ඕනි. ඉතින් මම හිතනවා ඒ වගේ තත්ත්වයකදී මේ ඕස්ට්‍රියාවේ අර අඩුවෙන් අපිට වියදම් කරලා අපිට උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබීම ගොඩාක් වටින දෙයක්. මොකද මගේ සමහර ඇත්තටම යාළුවෝ ඉන්නවා වෙනත් රටවල් වලට ගිහිල්ලා දැන් යාළුවගේ ඊළඟ අවුරුද්ද සඳහා ගෙවිය යුතු කෝස් B එක හොයාගන්න අපහසුයි. එතකොට ඔන්න යාළුවට ඒ පීඩනයක් එක ඉගෙන ගැනීමටත් තියෙනවා මේ වගේ ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අඩු මුදලකට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් අපිට මෙහෙන් ලබා ගන්න පුළුවන් වීම වටිනා කරුණක්. ඒ වගේම ඉතින් අපි කතා කරන්න ඕනේ මේ වගේ යුරෝපානු රටක ජීවන වියදම ගැන. ඉතින් ජීවන වියදම ගැන කතා කරනකොට ජීවන වියදම නම් තරමක් ඉහළින් තියෙන රටක් තමයි ඕස්ට්‍රියාව කියන්නේ. හැබැයි ඉතින් අපි ජීවන වියදම ඉහළයි කියලා කියනවා වගේම අපිට මෙහෙ ඒ කියන්නේ අපිට උපයාගත හැකි මුදලත් වැඩි. ඉතින් අපි ලංකාවේ මුදල් මෙහෙදී වියදම් කරනවා නම් ඒක අපිට ඇත්තටම ලොකුවට දැනෙනවා. හැබැයි අපි මෙහෙ මොනවා හරි රැකියාවක් කරලා අපිට පුළුවන් නම් මෙහෙන් උපයන්න. එතකොට ඉතින් ඔන්න අපිට යම් තාක් සහනයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඉතින් මම කියනවා අපේ ජීවන වියදම වැඩි ඒ වගේම අපිට ඉපිය හැකි මුදලත් වැඩි.
ඇත්තටම ස්වභාව සෞන්දර්යය අතින් ගත්තත් හරිම සාමකාමී හිතන නිවන හරිම ලස්සන වටපිටාවක් තමයි මේ ඕස්ට්‍රියාවේ තියෙන්නේ. මම දැකපු ප්‍රධානම කරුණ තමයි මේ ඕස්ට්‍රියාවේ වැසියන් තමන්ගේ සබා දහමට පරිසරයට ගොඩාක් ආදරය කරන පිරිසක්. ඇත්තටම හරිම පිරිසිදු නිස්කලංක සාමකාමී වටපිටාවක් තියෙන්නේ. ඒ වගේම දැන් අපි යුරෝපානු නොවන රටක එතකොට මේ වගේ රටක පුද්ගලයෙක්ට අයදුම් කරලා උපාධියක් ලබා ගන්නට පුළුවන් රටවල් ලෝකයේ තියෙනවා. ඉතින් ඒ අතරින් එක රටක් තමයි අපි ඕස්ට්‍රියාව කියලා හඳුන්වන්නේ. නමුත් මම හිතනවා දැන් ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ නීති රීති සීමාවන් තද කරමින් පවතිනවා. ඉතින් ඒක නිසා තව ගොඩාක් පරක්කු වෙන්න හොඳ නැහැ. මොකද අපි දන්නේ නැහැ නීති කොයි වෙලාවෙ වෙනස් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම කියනවා ඔයාලට පුළුවන් හැකි ඉක්මනින් අයදුම් කරන්න. ඒ වගේම මේ නීති වෙනස් වෙන්න පුළුවන්, වියදම් වැඩි වෙන්න පුළුවන්, කෝස් ෆී වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඊට කලින් මොකද ගොඩාක් යුරෝපානු රටවල් අපි ඉස්සර අවුරුදු 5කට 6කට කලින් සමහර රටවල් නොමිලේම ලබා දුන්න උපාධි අවස්ථා තමයි දැන් ඒවා මිල කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනි හැකි ඉක්මනින් ඒ සඳහා අවස්ථාව ලබා ගන්න. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි දරුවන් දෙදෙනෙකු සමග තමයි මෙහි පැමිණිලා තියෙන්නේ. එතකොට ඔන්න ඔයාලට පවුල පිටින්ම අයදුම් කරන්න පුළුවන්. මුළු පවුලටම අපිට එන්න පුළුවන් රටක් තමයි මේක. නමුත් දැන් අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නීති රීති වෙනස් වෙමින් යනවා. එතකොට සමහර දැන් අපි නම් අපේ ෆැමිලි එකේ හැම දෙනාම එකවර මෙහෙට ආවා. නමුත් දැන් තියෙන නීති රීති අනුව ඉස්සෙල්ලා දැන් අපි හිතුවත් ස්ටුඩන්ට් වීසා තමයි අපි එන්නේ. එතකොට ස්ටුඩන්ට් වීසා එනකොට ස්ටුඩන්ට් වීසාලා ඇවිල්ලා ඊට පස්සේ තමයි තමන්ගේ ෆැමිලි එකේ අයව ගන්න පුළුවන් විදිහට ඔන්න නීති වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම ඒකයි කිව්වා අපි ඉක්මන් කරන්න ඕනේ. මොකද තව ඉස්සරහට කොයි වගේ නීති වෙනස් වෙයිද දන්නේ නැහැ. දැන් මෙතෙන් අපේ ඕස්ට්‍රියාවට අල්ලපු රටක් තමයි අපි ජර්මනිය. එතකොට දැන් ඔයාලා දන්නවා ජර්මනියට අපි අයදුම් කරනවා නම් ඒකේ බ්ලොක් account එකක් තියෙනවා. ඒ විස්තර ඔයාලා දන්නවා ඇති. එතකොට අනේ ඒ වගේ නීති රීති වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ නැති ලිහිල් නීති රීති පවතින කාලයක ඔයාලට ඉක්මනින් අයදුම් කරලා මම හිතනවා ඔයාලට අයදුම් කරන්න පුළුවන් කියලා. ඉතින් ඕස්ට්‍රියාව ගැන කතා කරනකොට මෙහි භාවිතා වන භාෂාව ජර්මන් භාෂාව. ඉතින් මේ ජර්මන් භාෂාව ඇත්තටම ඉගෙනීමට තරම් අපහසු භාෂාවක් නෙමෙයි. මොකද ඉංග්‍රීසි හෝඩිය තමයි ජර්මන් හෝඩිය විදිහට භාවිතා කරන්නේ. ඒකේ උච්චාරණය තමයි වෙනස් වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් ජර්මන් භාෂාව ඉගෙන ගැනීමට විශාල අවස්ථාවන් තියෙනවා. ඉතින් එතකොට අපිට භාෂාවත් ලංකාවේදී ඉඳලම ටිකක් ප්‍රගුණ කරලා එන එක ගොඩක් හොඳයි කෝකටත්. මොකද අපි මෙහි රැකියාව අවස්ථාවක් ලබා ගැනීමේදී වැඩ කටයුතු කිරීමේදී ඒක විශාල පහසුවක් වෙනවා. හැබැයි ජනගහනයෙන් යම්කිසි ප්‍රතිශතයකට ඉංග්‍රීසි භාෂාවත් කතා කරන්නට පුළුවන්. පාසල් වල ඉහළ ශ්‍රේණිවලදී ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. ඉතින් ඒක නිසා ගොඩාක් අය ඉංග්‍රීසිත් කතා කරනවා. හැබැයි අපි මෙහෙට එනවා නම් ජර්මන් භාෂාව තමයි ප්‍රධාන භාෂාව. ඒකට ඕන් බලාපොරොත්තු වෙනවා අපි ජර්මන් භාෂාව භාවිතා කරයි කියලා. ඉතින් මේ වගේ කරුණු තමයි මට මේ වීඩියෝවෙන් ඔයාලට අරන් එන්න ඕනේ උනේ. ඉතින් අඩු මුදලකට ඇත්තටම ලංකාවේදීවත් ඒ වගේ මුදලකට අපිට උපාධියක් ලබා ගන්නට බෑ. හැබැයි හොඳ සහ නරක දෙපැත්තම තියෙනවා. මොකද අපිට එම්බසි එකක් නැති නිසා අපි ඉන්දියාවේ යන්න ඕනේ වීසා කටයුතු සඳහා. ඒ වගේම අපි ෂෝ මනි පෙන්වන්න ඕනේ. ඒ වගේම අපිට භාෂාමය ගැටලු මොකද අපි ජර්මන් භාෂාව හදාරන්න ඕනේ. මේ වගේ ගැටලු තියෙනවා. ඉතින් ඇත්තටම මම හිතනවා ප්‍රථම උපාධිය සඳහා ඇත්තටම අර පොඩි වයසෙන් තරුණ වයසෙන් ගොඩක් අයට එන්න පුළුවන් නම් මේක ඉතාම හොඳ අවස්ථාවක්. මොකද උන්ට එතකොට තමන්ට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත්ත ප්‍රථම උපාධියක් මෙහි ලබා ගන්නට පුළුවන් අඩු මුදලට. ඉතින් හරිම සුන්දර සාමකාමී රටක අධ්‍යාපනය ලබන්න ජීවත් වෙන්න දියුණු රටක අධ්‍යාපන අවස්ථා සමාජීය අවස්ථා අපිට උරුම කරගන්න පුළුවන් මේ වගේ රටකට ඇවිත්. ඉතින් මම හිතනවා ඔයාලා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් විදේශ අධ්‍යාපනය සඳහා සූදානම් වෙනවා නම් ඒ සඳහා ඕස්ට්‍රියාව කියන්නේ සුදුසු විකල්පයක්. හැබැයි ඉතින් ඒකෙදී තමන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය තමන්ගේ භාෂාමය හැකියාවන් මේ වගේ හොඳ සහ නරක දෙපැත්තම සලකලා බලලා ගොඩාක් කරුණු තව තියෙනවා. අර මම කියපු Facebook group එකට එකතු වෙලා ඒ කරුණුත් දැනගෙන ඔයාලට පුළුවන් අපි මේ සඳහා අයදුම් කරනවාද කියන එක තීරණය කරගන්න. ඒ වගේම මම ආරාධනා කරනවා මගේ වීඩියෝ මාලාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඔයාලට කොහොමද මේ අයදුම් කරන ක්‍රමවේදයන් අපි කොහොමද පියවරෙන් පියවර මේ දේවල් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ මෙම වීඩියෝව නැරඹුවාට. ස්තුතියි.